එක්තරා ස්ට්‍රෙස් එකක කියන එකක් මම දන්නවා. හැබැයි ඔයාගේ වගකීම හොදන්න නැද්ද? යකෝ අද ජපාන් පන්ති තියනවා නම් ජපාන් පන්ති අර ගෑණි මොනවා හරි ගේන්න දුන්නද? වෙලාවට කාලකට තමන්ගේ හැම මගුලම කරගන්න පුළුවන් නම් අර කියනවා ලෑන්ඩ් ෆෝන් එකට WhatsApp නැතිලු බෑ මට උගෙනල්ලා ඔයා රූට් එක ගන්න ඒක මොකද එකට වෙලික ගන්න සෙට් එකනේ උගෙනල්ලා පිටගෙන ඉන්න මේ වගේ ට්‍රැක් කාර්යය මම දැක්කමයි පන්ති කරනවා ඔයා අතටත් පුතේ පන්තියට එන්න ලේස්ති වෙලා පොට් ටික අහුනගෙන කාර්යය එන්න ළමයි ටිකක් නම් අපි මේ කරන වැඩේ අසාර්ථකයි මම උනත් ඔයගොල්ලෝ මේ කරන්නේ ලැන්ග්වේජ් එකක් පුතේ මේ ලැන්ග්වේජ් එක දරුවෙක්ගේ ඔළුවට ඔයාලා වගේ ඔයගොල්ලෝ පුංචි ළමයි මට සාපේක්ෂව ඔයගොල්ලෝ ලොකුයි කියලා හිතුවට ඔයගොල්ලෝ පුංචි ළමයි මට සාපේක්ෂව නමුත් දරුවෙක්ගේ ඔළුවට ලැන්ග්වේජ් එකක් දානවයි කියලා කියන්නේ ගුරුවරයා වෙන මට ඒක ලොකු වැඩක් පුතේ පුංචි කාලේ ඉඳන් ඔයගොල්ලෝ ජපාන් උගන්වනව නෙවෙයි ඒකට මම මෙච්චර නයිති මෙච්චර කරද්දි මෙහෙම කරමු අපි කියලා ප්ලෑන් ගහද්දි ඇයි ඕනට කරන්න බැරි ඇයි ඕගොල්ලෝට හිතන්න බැරි පොඩි දෙයක් හරි දැන් බලන්න මේ මාළි වෙන ඉන්න හැම කෙනා කියනකොට ටියුට් එක තියෙනවා ඔයාලා කී දෙනෙක් නම් නැද්ද කියලා අනේ ඕගොල්ලෝ වග වෙන්නකො පුතේ මම මේක කරන්න ඕනේ මම මෙතනට යන්න ඕනේ නිකන් ආතක් පාතක් නෙවෙයි ගුරුවෝ ටිකක් වගේ සිහි නැතුව යන්න එපා මම මිනිමරුවෙක් නෙවෙයි මම යක්ෂණියක් නෙවෙයි හැබැයි මම කියනවා තමන් වචන 10ක් 15ක් 20ක් හරි තමන් පාඩම් කරලා ලියන්න. තව විභාගෙට අවුරුද්දයි. ගත්ත හුස්මක් පහළට දාගන්න බෑ. තව විභාගෙට වට තියෙන්නේ අවුරුද්දයි. ඒතකොට මම අඩුම මාස දෙකකටවත් කලින් ඔයගොල්ලන්ට සිලබස් කවර් කරනවා. මම පුළුවන් තරම් සරලව මම පැහැදිලි කරලා දෙනවා ආට. හැමදේම කියලා දෙනවා. නමුත් ඔය මට සල්ලි දීලා ඉගෙන ගන්න ළමයි මම වෙනුවෙන් කතා කරන්නේ එහෙම. එයාලා කතා කරනකොට එයාලා වෙනුවෙන්. ඇයි අපි සල්ලි දීලා ඉගෙනගෙන ගුරුවරයා වැරදි නම් කට වහගෙන ඉන්නවද? එහෙම ඉන්නවද? මම නම් ඉන්නේ නැහැ. මම සල්ලි දීලා කෑමක් ගන්න ගියා. මම සාමාන්‍යයෙන් බැලුවම අවස්ථා තියෙනවා. ඉතින් ওই වගේ එකට කන්න ගිහිල්ලා ඒ කෑම හරි නැත්තම් මම සල්ලි දීලා නම් ඒ දේ කරගන්නේ. නෑ මේ කෑමක රස නෑ මේ වාලගේ මෙන්න මෙහෙමයි කියලා මම නම් කම්ප්ලේන්ට් එක කරනවා. මම සල්ලි දෙන්නේ සිලබස් කවර් කරාද නැද්ද ඔයගොල්ලන්ට? බර්ඩ්ස් ලියන්න නෙමෙයි ඔයගොල්ලෝ ඒ තත්ත්වෙට ගෙනාවේ? ජපාන් විතර පොළ දාගෙන තින්නේ නිකන්ද ඒක ආසාවෙන් කරපු හින්දානේ. එහෙනම් සම්දෙමි මම වර සල්ලි දෙන්න මේක කියව ගන්නේ. මට වැඩක් නෑ. මට කිසිම වැඩක් නෑ. කරුණා කළා ඔය පිටිපස්සෙන් වාඩි වෙන එවුන් ටික ආයේ මට පන්තිය කරන අතරේ හෝ අනවශ්‍ය විදිහට දිවුවා අම්මා මොකද දත ගලවනවා මම ඊට පස්සේ බන්දු සමසිංහ වගේ ඉඳපල්ලා අර පිටේ කරාතන ඉන්නේ ඌටියුට් එක ගෙනල්ලා හිටගෙන ඉන්නවා මෙන්න නැන්ද ඔයාලා ගැන හිතන්න පුතේ ඔයා ගැන හිතන්න සෙන්සි ගැන නෙවෙයි අම්මා තාත්තා ගැන නෙවෙයි ඔයාලා ගැන හිතන්න හැමදාම මට මෙහෙම කෑ ගහන්න බෑ ඕගොල්ලෝ දැකලා තියෙන සුන්දර සෙන්සේ ආතල් එකේ උගන්වනවා වගේ මම උස්සගත්තොත් උඹලා දෙලිවිලි කරනවා ළඟට ඇවිල්ලා. හරි? ඇයි ඒකට අමාරුද? අමාරුම පළයක් පන්තියේ එළියට. මෙතන මගේ විදිහට ඉන්න බැහැ නම් මට පන්ති දාන්න කමක් නැහැ. එක එක සත්ත්වබද්ද දාන්නේ පළයක් එළියට පන්තියෙන්. විනය කියලා මාළුකට ප්‍රිෆෙක්ට්ලා. හැබැයි දන්නේ මොකක්ද තියෙන්නේ මොකක්ද හදාගන්න ඕනේ කියලා. සත්ත්ව දාන්න වෙනවා. නැවත මේ වැරදි වෙන්න බෑ කිසි කෙනෙක්ගෙන්. මට කෑ ගහන්න අවශ්‍ය නැහැ මෙච්චර. මම එක එක්කෙනෙක්ගෙන් පස්සේ දුවන්නේ නැහැ. එන්නේ නැත්තම් එන්නේ නැහැ එච්චරයි. යකෝ මෙච්චර කරලත් මෙච්චර කෑ ගහලා මේ ටියුට් එක නැහැ. පළවෙනි සහ අවසාන වතාව අනිත් එක මතක තියාගන්න. මගේ පන්තිය තුල අනවශ්‍ය රැඟිලි දාන්නවොත් එතන ප්‍රශ්නයක්. බලන්න හැමදේම මගේ ඉගෙන ගන්න නැත්තම් එන්න එපා. එච්චරයි. ඒ විනය